අන්තර්ජාලය පුරා අద్භූත කතා ඕන තරම් සැරිසරුවත් ඒවා අතරින් විශ්වාස කළ හැකි දේවල් තියෙන්නේ ඉතාමත් අඩුයි. අද අපි අවධානය යොමු කරන්නේ ඒ වගේ විශ්වාස කළ හැකි සත්‍ය කතාවක් ගැන. මේ කතාව අතරවාරයේදී මම මේ සිදුවීමට අදාළ සත්‍ය සාක්ෂි ඔබ වෙත ඉදිරිපත් කරනවා. අපගේ සතිපතා වීඩියෝ කිසිවක් මග නොහර බලන්න නොටිෆිකේෂන් සක්‍රිය කර තබා ගන්න. හොඳයි. එහෙනම් අපි අද කතාවට යමු. 1897 ජනවාරි 23 වෙනි දින සන්ධ්‍යා කාලයේ බටහිර වර්ජිනියාවේ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි කුඩා කම්මලක් තුල එරස්මස් ෂූ කියන කම්මල්කරුවා සිය ගිනි උඳුන අවුලමින් හිටියා. පස්සේ ඔහු කම්මලේ පිටිපස්සේ පිරිසුදු කිරීමේ වැඩවල නිරත වෙලා හිටිය ඔහුගේ අවුරුදු 11ක වයසේ සිටි සහායකයාට කතා කළා. එරස්මස් එදින රාත්‍රියේ වේලාසනින් නිවස බලා යන්න තමයි සැලසුම් කරලා තිබුණේ. ඒත් අවසන් මොහොතේ අශ්වලාඩම් සඳහා ඇනෝමක් ලැබුණ නිසා ඔහුට එසේ කරන්න නොහැකි වෙන බව දැනන් හිටියා. ඔහු එදින රෑ වනතුරුම වැඩ කිරීම සිදු වුණා. ඔහු සිය සහායකයාට කතා කළා. සහායකයා තම නිවසට යවලා එරස්මුස්ගේ බිරිඳ වන සෝනා ගැන සොයා බැලීමට කටයුතු කළා. ඔහුට අවශ්‍ය වුණේ තමන් එදින නිවසට එන්න ප්‍රමාද වෙන බව සෝනාට දැනුවත් කරන්නත් සෝනාට නිවසේ වැඩ කටයුත්තක් තියෙනවා නම් ඒකට උදව් කරන්න තම සහායකයාගෙන් උදව් ලබා ගන්නත් කියලා සෝනාට දැනුම් දෙන්න. ඒ නිසා සහායකයා එයාගේ ගෙදරට පිටත් කරා. එහෙම කරලා එරස්මුස් එයාගේ ගිනි ඉඳුන නැවතත් අවුස්සලා කම්මලේ වැඩ කටයුතු ආරම්භ කළා. ඒත් එරස්මුස්ගේ හිත තිබුණේ කම්මලේ දැන් හදන අශ්වලාඩම් ගැන නෙමෙයි. ඔහුගේ හිත තිබුණේ සෝනා ගැන. මොකද සෝනා ඔහුගේ බිරිඳ ඒ වෙනටත් ගැප්ගෙන සිටියා. මේ ගැන වුන් කාටවත් පවසලා තිබුණේ නැහැ. එරස්මුස් සහ සෝනා මුණගැසී තිබුණේ මීට මාස කිහිපයකට කලින්. ඔවුන් ඉතා ඉක්මනින් එකිනෙකාට ලෙස ආදරය කරන්න පටන් ගත්තා. සෝනා 23 හැවිරිදි කාන්තාවක්. ඇයට ඉතා ලස්සන අඳුරු පැහැති කෙස් කලබක් සහ අඳුරු පැහැති දැසක් තිබුණ ප්‍රියමනාප කාන්තාවක්. ඇයට ඕනම කෙනෙක් හාස්‍යයට නැගීමේ හොඳ හැකියාවක් තිබුණා. සෝනා ගොවිපළක හැදී වැඩුණු නිදහස් අදහස් තියෙන තරුණියක්. එරස්මස් ලිප්සෙස් මිල් කියන කුඩා ගම්මානට ඇවිල්ලා ඔහු සහ සෝනා එකිනෙකා දුටු සැනින් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වුණා. එරස්මස් සෝනාට වඩා වයසින් තරමක් වැඩිමල් කෙනෙක්. ඔහුට ඒ වන විට වයස අවුරුදු 35ක් වුණා. ඔහු උස කඩවසම් දීනු නිල් පැති ඇස් තියෙන කෙනෙක්. ඔහු මේ කුඩා ගම්මානට පැමිණි තමුන්ගේ කියලා කම්මලක් ආරම්භ කරන්න. සෝනාට ඔහු වෙන්නේ ඉතා කඩවසම් පුදුම සහගත අලුත් සහ උද්‍යෝගිමත් පුද්ගලයෙක් විදියට. කොහොම වුණත් සෝනාගේ පවුලේ අය විශේෂයෙන් ඇගේ මව වුණ මේරි ජේන් සෝනා සහ එරස්මුස් අතර ඇති වුණු මේ සම්බන්ධයට වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. මේරි ජේන්ගේ අකමැත්තට ප්‍රධාන හේතුව උනේ එරස්මුස්ගේ වයස. ඔහු සෝනාට වඩා බෙහෙවින් වයසින් වැඩි වීම. නමුත් සෝනා කියන්නේ ඉතාමත් බුරන්ඩු තැනැත්තෙක්. ඒ වගේම ඇය එරස්මුස්ට දැඩි ලෙස ආදරය කරා. ඒ නිසා ඇයව නවත්තන්න කාටවත් පුළුවන් වුණේ නැහැ. ඒ අනුව ඔවුන් දෙදෙනා මුණගැසීම් මාස කිහිපයකට පසු එනම් නොවැම්බර් මාසයේ සෝනා සහ එරස්මුස් විවාහ වී කුඩා නිවසක පදිංචියට ගියා. කුඩා කාලයක් ඇතුළත සෝනා කැප් ගත්තා. ඒ ගැන ඔවුන් දෙදෙනා ගොඩාක් සන්තෝෂ වුණා. කොතරම් උද්‍යෝගිමත් වුණාද කියනනම් ඔවුන්ට අවශ්‍ය වුණේ මේ සුභාරංචි හැමෝටම කියන්න. නමුත් කැප්ගත් මුල් කාලේදී සෝනාට යම් යම් සෞඛ්‍ය සංකුලතා ඇති වුණ බව පැහැදිලි වුණා. ඇය නිතරම අසනීපෙන් පසු වුණා. ඒ නිසා සෝනා කැප්ගත් පුවත තම අස්වැසියන්ට කියන පුවත දැනුම් දෙන්න ටික කලක් ඔවුන්ට බලන් වුණා. ජනවාරි මාසයේ අගභාගයේ දිනක එරස්මස් ඉතා ඉක්මනින් අශ්වලාඩම් සැදීමේ වැඩ කටයුතු අවසන් කරන්න උත්සාහ කළා. ඔහුට ඉක්මනට නිවසට ගිහිල්ලා සෝනාගේ සුවදුක් බැලීමට සහාය සුවෙන් සිටිනවාදයි කියලා තහවුරු කරගන්න. ඉතින් එරස්මස් ඔහුගේ වැඩ කටයුතු ආරම්භ කළා. මේ අතරතුර එරස්මස්ගේ 11 වැනි සහායකයා එරස්මස් සහ සෝනාගේ නිවසට ළඟා වී හිටියා. සහායකයා ගේට්ටුවෙන් ඇතුල් වී මේ කුඩා දෙමහල් නිවසේ ඉදිරිපස දොර වෙතට ගමන් කළා. ඔහු දොරට තට්ටු කළා. නමුත් සෝනා දොර විවෘත කිරීමට පැමිණියේ නැහැ. තව පාරක් දොරට තට්ටු කරපු සහායකයාට මේ ටිකක් අසාමාන්‍ය තත්ත්වයක් කියලා තේරුණා. මොකද සෝනා කියන්නේ නිතරම නිවස තුළ ඉතා ක්‍රියාශීලීව වැඩ කරන කෙනෙක්. අසල්වැසියන් සමග නිතරම කතා බස් කරලා ගනුදෙනු කරලා වැඩ කටයුතු කරන කෙනෙක්. නමුත් දැන් දොර ඉදිරිපිට හිටගෙන ඉන්න සහායකයාට නිවස ඇතුළෙන් කිසිදු ශබ්දයක් ඇහෙන්නේ නැහැ. එමෙන්ම නිවස තුළ කවුරුත් නැති බවයි දැනෙන්න තියෙන්නේ. ඒ නිසා සහායකයා තව පාරක් දොරට තට්ටු කරලා සුළු වෙලාවක් නිහනතාවකින් ඉඳලා ඔහු දොර ලොක් එක කරකවලා බලනවා. එතකොට එකපාරටම දොර ලොක් එක ඇරෙනවා. දොරත් ඇරෙනවා. ඒ කියන්නේ දොර ලොක් කරලා තිබිලා නැහැ. ඔහු දොර විවෘත කරලා බලනවා. දොර විවෘත කරපු සැනින් ඔහුට පේන්නේ මුළු නිවසම දැඩි අන්ධකාරයෙන් පවතින බව. මේ වෙලාවේ ඉර බහින වෙලාව. ඒ වුණත් නිවසේ කිසි ලාම්පුවක් දැල්වලා තිබුණේ නැහැ. ඒ නිසා සහායකයා නිවස ඇතුළට ගිහිල්ලා
ෂූ මහත්මිය කියලා දිගටම කතා කරලා බලනවා. ඒත් කිසිදු උත්තරයක් ලැබුණේ නැහැ. සහායකයා හෙමින් නිවස තුලට යනවා. ගිහිල්ලා වටපිටාව විපරම් කරලා බලද්දී ඔහු දකිනවා නිවසේ කොනකට වෙන්න නිවසේ දෙවන මහලයට යන්න තියෙන තරප්පු පෙළ පාමුල කවුරු හරි වැතිරලා ඉන්නවා. ඔහු ටිකක් ලං වෙලා බලද්දී මේ සෝනා තමයි තරප්පු පෙළ පාමුල වැටිලා ඉන්නේ. ඇයිගේ පපුවට එක අතක් තියාගෙන වැටිලා ඉන්නවා. උඩු වැලියට තමයි වැටිලා ඉන්නේ. මේක දැක්ක ගමන් සහායකයා දැඩි බියටපත් වෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ඔහුට හිතා ගන්න බෑ. හැබැයි යම් නරක දෙයක් සිදු වෙලා තියෙන බව ඔහුට ඉවෙන් වගේ දැනෙන්න ගන්නවා. ඒ නිසා සහායකයා හෙමින් සෝනා වෙත ළඟා වෙනවා. ඔහු ඇයසලට ගිය පසු නැවතරක් ඇගේ නම කියලා කෑ ගහනවා. ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් එන්නේ නැහැ. ඇය හුස්ම ගන්නවා කියලාත් ඔහුට පේන්නේ නැහැ. කිසිදු චලනයක් නැහැ. මොකක් හරි භයානක දෙයක් සිදු වෙලා තියෙන බව නම් හොඳටම පැහැදිලි. ඒ නිසා ඔහු වහාම සෝනාගේ නිවසෙන් එළියට පැනලා ඔහුගේ නිවසට දිවගෙන යනවා. ඔහු ගෙට ඇතුල් වෙලා තම මවට පවසන්නේ මම නම් හිතන ෂූ මහත්මිය මිය ගිහිල්ලා කියලා සහායකයාගේ අම්මට කියනවා. එවිට සහායකයාගේ අම්මා මේ අසාමාන්‍ය කතාව නිසා මදක් කලබල වෙලා සහායකයාට කියන්නේ දැන් මම ආපසු කම්මලට දුවලා රස්මස්ට එන්න කියන්න මම යනවා වෛද්‍යවරයෙක් හඳවගෙන එන්න කියලා. ප්‍රදේශීය වෛද්‍යවරයා මේ වෛද්‍යවරයාම තමයි සෝනාගේ ගර්භණී කාලයේදී සංකූලතාව සඳහා ප්‍රතිකාර කළේ. ඒ වෛද්‍යවරයා නිවසට එන්න පැයක් විතර ගත වෙනවා. වෛද්‍යවරයා එහි පැමිණි විට 11 හැවිරිදි සහායකයා ඔහුගේ මව සහ අනිකුත් අසල්වැසියන් නිවසේ පහළ මාලයේ රැස් වී සිටිනවා දකිනවා. ඉන්පසු වෛද්‍යවරයා දෙවන මහලේ තියෙන ප්‍රධාන නිදන කාමරයට ගමන් කරනවා. ඒ වෙනකොට නිවසට පැමිණී හිටිය එරස්මුස් ඔහුගේ ප්‍රධාන නිදන කාමරයේ ඇඳ මත වාඩිලා ඔහු තම බිරිඳ වන සෝනාව උඩුබෙලිය අතර ඇඳේ තබාගෙන ඇගේ කෙස් කල්බ පරිමදමින් එහා මෙහා වෙනමින් හඬමින් ඉන්නවා. සෝනාගේ ගර්භණී සමයේ ඇති වූ ගැටලු වලට ප්‍රතිකාර ගත්තු නිසා වෛද්‍යවරයා සෝනා සහ එරස්මුස් ඉතා හොඳින් දැනගෙන සිටියා. මේ නිසා මේ දර්ශනය දකිද්දී වෛද්‍යවරයාට දැඩි දුකක් දැනුණා. නමුත් තමගේ රාජකාරිය කළ යුතු නිසා ඔහු ඉතා සෙමින් එරස්මුස් ළඟට ගිහිල්ලා ඔහුගේ උරහිසට අතක් තියලා කියනවා මට සෝනාගේ සිරුර පරීක්ෂා කරන්න ඕන කියලා. ඒ වෙලාවේ එරස්මුස් අවම වශයෙන් හිසවත් ඔසවලා බැලුවේ නැහැ. ඔහු කරේ දිගින් දිගටම එක විදිහින් හැඬීම පමණයි. තවදුරටත් එරස්මුස් සෝනාගේ කෙස් කල්බ පිරිමදමින් ඉදිරියටත් පසුපසටත් වෙනමින් සිටියා. අවසානයේ වෛද්‍යවරයා තරමක් දැඩි සොරෙන් එරස්මස්ගෙන් ඉල්ලා සිටියා පසෙකට වෙන ලෙස. ඒ අවස්ථාවේදී එරස්මස් ඔහුට ඉඩ ලබා දුන්නා. සෝනාම ඇඳ මත කෙලින් දිගා කරලා තැබුවා. ඇගේ බෙල්ල වටා වුණ කෙස් කලඹ ඉතා හොඳින් පීරා සකස් කරන්න ඔහු අග බලා ගත්තා. ඉන්පස්සේ එරස්මස් ඇඳ අසලම දනින් වැටිලා සේ බිරිඳගේ කෙස් කලඹ පිරිමදමින් තමයි හිටියේ. ඒ අතරේ වෛද්‍යවරයා ඇඳ පාමුලට ගිහිල්ලා සෝනා දෙස බලා තමාගේ පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. පරීක්ෂණ ඉවර වෙලා වෛද්‍යවරයා ප්‍රකාශ කරේ සෝනා මියගොස් ඇති බවයි. සෝනාගේ උකුල ප්‍රදේශයේ පරීක්ෂා කර වෛද්‍යවරයා ඇගේ සිරුර එහා මෙහා කර බැලීමෙන් පසුව නිගමනය කරන්නේ සෝනා මිය යන්නට ඇත්තේ ගර්භණී සමයේ ඇති වූ සංකලතා නිසා බවයි. සෝනාගේ අවමංගල කටයුතු පසුදාම මෙම කඳු මුදුනේ පිහිටි ප්‍රාදේශීය සුසාන භූමියේදී පවත්වනු ලැබුවා. ඒ වන විටත් සෝනා මිය යන විට ගැබ්ගෙන සිටි බවට උණු පුවත හැමෝම අතර පැතිර ගොස් තිබුණා. එම නිසා අවමංගල උත්සවය පුරාම සමගිය අවධානය යොමු තිබුණේ දැඩි ශෝකයෙන් හඬන පීඩා විඳින එරස්මුස් වෙත. ඔහුට හුස්ම ගැනීමට අපහසු වෙලා තිබුණා. ඉන්පසු සෝනාගේ මිනි පෙට්ටිය වල තුල තැන්පත් කිරීමට මොහොතකට පෙර එරස්මුස් සිය බිරිඳගේ ප්‍රියතම ස්කාර්ෆ් එක ඇය සමග මිනි පෙට්ටිය තුල තැන්පත් කරන්න කටයුතු කළා. ඔහු සිය අවසන් සමු ගැනීම සිදු කර මිනි පෙට්ටිය වසා දමා පසුව එය වල තුල තැන්පත් කෙරුවා. එරස්මුස් සිටීමේ අදාහගත නොහැකි ශෝකී ස්වභාවය දුටු අවමංගලයට පැමිණි පිරිස බෙහෙවින් සංවේදී වුණා. මන්ද ඔහුගේ මුළු පවුලම බිරිඳ සහ ඉපදීමට සිටි දරුවා එකම අවස්ථාවේ ඔහුට අහිමි වී ගිය නිසා. නමුත් අවමංගලයට සහභාගී වූ පිරිසට විශේෂ කැපිපෙන දෙයක් වුණේ එරස්මස්ගේ ශෝකය නෙමෙයි. සෝනාගේ මව එරස්මස්ගේ හැසිරීම දෙස බැලූ ආකාරයයි. සෝනාගේ මව මේරි ජේන් තම දියණියගේ මරණය ගැන කිසිදු කනගාටුවක් හෝ ශෝකයක් පෙන්වුවේ නැහැ. ඒ වෙනුවට අවමංගල පැවැත්වෙන මුළු කාලය පුරාම මේරි ජේන් ඉතා පිළිකුලෙන් සහ දැඩි වෛරයකින් යුතුව එරස්මස් දෙහා බලන් හිටියා. අවමංගලයේ අවසානයේදී පැමිණි සිටි පිරිස මේරි ජේන් සහ එරස්මස් වෙත ගිහිල්ලා ඔවුන්ගේ අවසන් ගෞරවය සහ ශෝකය ප්‍රකාශ කරන්න උත්සාහ කළත් මේරි ජේන් මේ සීලු දෙනාම නොසලකා හැරලා කිසිවෙකුටත් වචනයක්වත් නොකිය වහාම අවමංගලෙන් පිටත් වුණා. සෝනාගේ අවමංගලෙන් පස්සේ ගත වූ දින කිහිපය තුළ මේරි ජේන්ගේ හැසිරීම අමුතු වන්න පටන් ගත්තා. අසල්වැසියන් මේරි ජේන්ගේ නිවසට කැමර ගෙන ඇවිල්ලා ඇගේ සෝදුක් බැලීමට පැමිණෙනකොට ඇය දොර ඇසවලට පැමිණීම පවා ප්‍රතික්ෂේප කළා. මේරි ජේන් මූලික වශයෙන්
මුළු රාත්‍රිය පුරාම අවදි වී සිටින්න පටන් ගත්තා. ඕනෑම අවස්ථාවක ගේ නිදන කාමරේ ඉටිපන්දම් දැල්ලා තියෙන බව මිනිසුන්ට පෙනෙන්නුණා. ඒ කාමරේ පුරා එහා මෙහා ඇවිදින අයුරුත් වරින් වර දනින් වැටි හිස් අවකාශය දෙස බලා සිටින අයුරුත් ඔවුන් දුටුවා. කලාතුරකින් මේරි ජේන් සිය නිවසින් බැහැරට පැමිණියා නම් ඒ අවස්ථාවලදී ඇයව දර්ශනය වුණේ සම්පූර්ණයෙන්ම අවුල් සහගත පෙනුමකින් සහ විසිරුණු මනසකින් යුතුව පෙනී සිටි ආකාරය. එහෙම අවුල් සහගත තත්ත්වෙන් නගරේ පුරා ඇවිද යනකොට තනිවම මුමුණමින් කවුරුන් හෝ ඇය පසුපස ලුහු බඳිනවාද යන්න බියකින් තමයි ඇය ආපසු හැරී බැලුවේ. ඇය නිවසින් පිට සිටින විට ඇය හා කතා කිරීමට උනන්දුවක් දක්වන අසල්වැසියන් ඇය ඇසලට පැමිණියත් ඇය ඔවුන් සමග මුහුණට මුහුණ බලා කතා කිරීම ප්‍රතික්ෂේප කළා. ඇයට අවශ්‍ය වුණේ හැකි ඉක්මනින් ඔවුන්ගෙන් මගහැර යාම. මේරි ජේන්ට කුමක් සිදු වෙමින් පවතීද යන්න ඇගේ ස්වාමි පුරුෂයා නගරයේ අනිත් පුද්ගලයන් සමග කතා කරන්න අකමැති වුණා. නමුත් මිනිසුන් එක දෙයක් නිරීක්ෂණය කළා. ඒ තමයි මේරි ජේන්ගේ ස්වාමි පුරුෂයා සිය බිරිඳ සමග නිවසේ රැඳී සිටිනවා වෙනුවට ගවගාලේ නිදා ගන්න පටන් ගෙන ඇති බව. ඉන්පසු පෙබරවාරි 21 වෙනි දින උදෑසන නැත්තම් සෝනා මීගොස් මාසයකට පමණ පසු මේරි ජේන් ඉතා පිළිවෙලකට සැරසිලා නිවසෙන් එළියට පැමිණියා. ඇය පෙරමෙන් අවුල්සහගත තත්ත්වයකින් සිටියේ නැහැ. ඇය තනියම මුමුණමින් හෝ බියෙන් ආපසු හැරී බැලුවෙත් නැහැ. ඇය ඉතා පැහැදිලි මනසකින් යුතුව කිසියම් නිශ්චිත අරමුණක් ඇතිව ගමන් කළා. ඇය යන විට ඇගේ මුහුණෙන් පෙනෙන තිබුණේ එකම එක හැඟීමයි. ඒ දැඩි කෝපයයි. ඉතින් මේරි ජේන් දැඩි කෝපෙන් හා පැහැදිලි අරමුණකින් ඇතුව ගමන් කළේ ප්‍රාදේශීය නීති නිලධාරියාගේ කාර්යාලය වෙත. ප්‍රාදේශීය නීති නිලධාරියාගේ කාර්යාලය වෙත ගිය ඇය ඇතුළට කැඳවනතෙක් බලා සිටිනවා වෙනුවට ඇය කෙලින්ම දොර විවෘත කරගෙන ඇතුළට කඩා වැදුණා. නීති නිලධාරියා මේරි ජේන්ව හඳුනනවා. පසුගිය සති කිහිපය තුළ ඇය කොතරම් අමුතු ලෙස හැසිරුණාද කියලා ඔහු දැනන් හිටියා. එබැවින් ඇයගේ මේ හදිසි පැමිණීම ගැන ඔහු මවිතයටපත් වුණත් සැබවින්ම සිදුවන්නේ කුමක්ද යන්න දැනගැනීමට ඔහු තුලත් දැඩි කුතුහලයක් තිබුණා. ඇය තමා සමග කතා කළ තියයි බල කරන සිටින විට ඔහු සිය කාර්යාලයට ගොස් ඇය හමුවීමට එකඟ වුණා. නමුත් ඔවුන් දෙදෙනා කාර්යාලයේ වාඩි වූ පසු මේරි ජේන් තම මියගිය දීනිය වන සෝනා ගැන කොතරම් අමුතු සහ අදහාගත නොහැකි කතාවක් පැවසුවදත් මුලදී නීති නිලධාරියා සිටුවේ මේරි ජේන්ට ඇත්තටම පිස්සු හැදී ඇති බව. පසුගිය සති කිහිපය පුරා ඇගේ හැසිරීමේ වෙනසට හේතුව දීනිය අහිමිවීමේ දරාගත නොහැකි ශෝකය නිසා ඇය මානසිකව ඇද වැටීමේයි ඔහුට සිතුණා. එහෙත් මේරි ජේන් සිය දීනිය ගැන පවසන මේ කතාවට සවන් දෙමින් ගත කළ පැය දෙක අවසානයේදී නීති නිලධාරියාට යමක් වැටහෙන්නට වුණා. එනම් ඇය පවසන දේවල යම් තර්කානුකූල බවක් ඇති බව ඔහුට වැටහුණා. ඔහුගේ සැකය එන්නෙන්නම් වැඩි වුණා. මේරි ජේන් සෝනා පිළිබඳ මේ අසාමාන්‍ය කතාව කියා අවසන් කළ පසු ඇය පවසන දේ සැබෑ විය යුතු බව නීති නිලධාරියාට තදින්ම විශ්වාස වුණා. ඒ නිසාම සෝනාගේ සිරුර නැවත ගොඩගත යුතු බව ඔහු තීරණය කළා. මේරි ජේන් පිටව ගිය වහාම නීති නිලධාරියා ප්‍රාදේශීය වෛද්‍යවරයාගේ නිවසට දිව ගියා. මේ වෛද්‍යවරයාම තමයි සෝනාට ප්‍රතිකාර කළේ. වගේම ඇය මිය ගිය පසු සිරුර මුලින්ම පරීක්ෂා කළේ. නීති නිලධාරියා වෛද්‍යවරයාට පැවසුවේ අපිට සෝනාගේ සිරුර නැවත ගොඩගෙන ඔබ ඇයව නැවත පරීක්ෂා කළ යුතුයි කියයි. වෛද්‍යවරයා මුලින් තරමක් මවිතයටපත් වී මොකද්ද මේ වෙන්නේ කියා ඇසුවත් මේරි ජේන් පැවසූ ඒ අමුතු කතාව ගැන නීති නිලධාරියා විස්තර කළ පසු හරි අපි මේ කරන්න ඕනේ කියා වෛද්‍යවරයා එකඟ වුණා. ඒ අනුව ඊළඟ දිනේ එනම් පෙබරවාරි 22 සවල් උපකරණ රැකත් මිනිසුන් පිරිසක් නීති නිලධාරියා සහ වෛද්‍යවරයා සමග සෝනා මිහිදන් කර තිබුණු කඳු මුදුනේ පිහිටි සුසාන භූමිය වෙත ගියා. ඔවුන්ගේ මිනි පෙට්ටිය ගොඩගෙන ඒ ප්‍රාදේශීය පාසල් ගොඩනැගිල්ල වෙත රැගෙන ආවා. සිරුර පාසල් ගොඩනැගිල්ල තුළට ගෙන ආ පසු කම්කරුවන් ඇගේ සිරුර මිනි පෙට්ටියෙන් එළියට ගත්තා. පොළොව ඉතා ශීතල පැවති නිසා ඇගේ සිරුර සෑහෙන දුරට ආරක්ෂලා තිබුණා. ඔවුන් සිරුර මේසයක් මත තබලා වෛද්‍යවරයා සහ නීති නිලධාරියා හැර අන් සියලු දෙනාම කාමරයෙන් පිටත් වුණා. කාමරේ හිස් වුණ පසු වෛද්‍යවරයා සහ නීති නිලධාරියා සෝනාගේ සිරුර නැවතත් ඉතා සූක්ෂම පරීක්ෂා කරන්න පටන් ගත්තා. මේ නැවත පරීක්ෂාව ආරම්භ කර තත්පර 30ක් වැනි කෙටි කාලයකදී සිරුරේ දෙපස සිටි වෛද්‍යවරයා සහ නීති නිලධාරියා යන දෙදෙනාම මේරි ජේන් සිය දීනිය ගැන පැවසූ ඒ අමුතු කතාවේ සඳහන් කළ දේම දැන් වෛද්‍යවරයා සහ නීති නිලධාරියා සියසින්ම දකින බව ඔවුන්ට ඒත්තු ගියා. ඔවුන් දෙදෙනාටම තමන් දකින දේ අදාහගත නොහැකි වුණා. ඔවුන් මවිතයෙන් එකිනෙකා දෙස බලාගත්තා. මේරි ජේන්ගේ කතාව සැබෑවක් විය යුතුම බව ඔවුන්ට වැටහුණා. මේරි ජේන් පැවසූ ඒ අමුතු කතාව මේකයි. සෝනාගේ අවමංගල දිනේදී තමන්ගේ එකම දීනිය අහිමිවීමේ දැඩි ශෝකයෙන් මේරි ජේන් පීඩා වින්දත් ඇගේ සිතේ සැබවින්ම තදින්ම තැන්පත් වී තිබුණේ එරස්මුස් කෙරෙහි වූ වෛරයයි. ඇය එරස්මුස්ට වෛර කරා. ඇය ඔහුට ආරම්භයේ සිටම වෛර කරා.
නමුත් දැන් ඇයට හැඟුණේ තම දීනේ මිය ගොස් සිටියදී ඇගේ මිනේ පෙට්ටිය අසල මේ මිනිසා ඉකිබිඳමින් හඬන අයුරු බලා සිටීමට ඇයට සිදු වී තිබීමයි. ඇගේ සිත කිව්වේ මේ අවමංගල්‍ය තියෙන්නේ ඇගේ දීනිය වෙනුවෙන්. ඔහු වෙනුවෙන් නෙවෙයි කියයි. ඒ නිසා මුළු අවමංගල්‍ය පුරාම ඇයි කලේ තමා සතු මුළු ශක්තියම ඔහුට වෛර කිරීමට යොමු කිරීමයි. එසේ වෛර කරමින් එරස්මස් දෙස බලා සිටීමයි. නමුත් ඇය මෙසේ කරමින් සිටියේදී ඇයට විස්තර කිරීමට අපහසු අමුතුම හැඟීමක් සිතට දැනෙන්නට උනා. සරලම කිව්වොත් මොකක් හෝ දරුණු වැරද්දක් සිදු වෙලා තියෙන බව ඇයට තදින්ම දැනුණා. ඒ වගේම මේ සිදුවන්නේ කුමක්ද කියා පැහැදිලි කර හැකි එකම පුද්ගලයා ඇගේ දීනීය බව ඇයට වැටහුණා. යමක් දරුණු ලෙස වැරදී ඇති බවට මෙම හැඟීම මේරි ජේන්ගේ මනස සම්පූර්ණයෙන්ම වෙලාගත්. මේ නිසා අවමංගල්‍ය අවසන් වන විට ඇය එරස්මස් සමග කෝපයෙන් පසු වුණේ නැහැ. ඇය දිගින් දිගටම කල්පනා කළේ මම කොහොමද මගේ දීනියට සම්බන්ධ කරගන්නේ? මට මගේ දීනියගේ මේ ගැන පිළිතුරු අවශ්‍යයි කියයි. ආමංගල්‍ය අවසන් වූ වහාම මේරි ජේන් හැකි ඉක්මනින් එතනින් පිටත් වුණා. ඇය කෙලින්ම නිවසට ගියා. සිය නිදන කාමරයට වැදිලා දනින් වැටි යාඥා කරන්න පටන් ගත්තා. ඇය යාඥා කළේ මේ දුෂ්කර අවස්ථාවේදී තමාට සිතේ සාමය හෝ ශක්තිය ලබා දෙන්න ලෙස නෙමෙයි. ඒ වෙනුවට තම දීනිගේ ආත්මය තමා ඉදිරියේ පෙනී සිට තමාට සිදු වූ වැරැද්ද කුමක්දයි පවසන ලෙස. ඊළඟ මාසේ පුරාම මේරි ජේන් කළේ එයම පමණයි. තම දීනිගේ ආත්මය ගෙන්වාගෙන ඇයට සිදුවේ කුමක්දයි දැනගැනීමේ දැඩි උන්මත්තක බවක් ඇය තුළ ඇති වී තිබුණා. ඇය සම්පූර්ණයෙන්ම උමතු වූෙක් මෙන් හැසිරීමට හේතුව එයයි. ඇය කළ එකම දේ වුණේ යාඥා කිරීම සහ තම දියණියගේ ආත්මය පැමිණ ඇති බවට හෝ පැමිණෙමින් සිටින බවට වූ සලකුණු සෙවීමයි. ඒ නිසා ඇය මුළු රාත්‍රිය පුරාම තම දියණිය හදිසියෙන් පෙනී සිටිනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් වටපිට බැලුවා. ඇය නිවසින් බැහැරට ගිය විට තනියම මුමුණමින් සිටීමට හේතු වුණේ ඇය තවමත් රහසින් යාඥා කරමින් සිටීමයි. ඕනෑම මොහොතක තම දීනිය මතුවී යයි සිතූ නිසා ඇය නිරන්තරයෙන්ම ආපසු හැරී බැලුවා. අවසානයේ පෙබරවාරි මැද භාගයේ එක් රාත්‍රියක එනම් මේරි ජේන් තම දීනියගේ ආත්මය ගෙන්වා ගැනීමට උත්සාහ කර මාසයක් පමණ ගත වූ පසු ඇය වෙනදා මෙන්ම සීල විටිපන්දම් දල්වාගෙන සිය කාමරයේ යාඥා කරමින් සිටියා. ඇය දනින් වැටි යාඥා කරමින් සිටියේදී හිටි හැටියේම ඇගේ කාමරය මැද දීප්තිමත් ආලෝකයක් දිස්ුණා. එම ආලෝකය මතු වූවත් සමගම මුළු කාමරයම අධික ලෙස සීතල වන්නට පටන් ගත්තා. මේරි ජේන් මේ ඉන්නේ මගේ දීනියයි කියා සිතමින් ඒ ආලෝකය දෙස බලා සිටියා. නමුත් එම ආලෝකය සහ ඒ සමගම ආ සීතල කොතරම් ඉක්මනින් මතුවුණාද එලෙසම ඒ වහාම නොපෙනී ගියා. මේ නිසා මේරි ජේන් මහත් උද්වේගයකට පත් වුණා. සිය යාඥා පළදරන බව ඇයට හැඟුණා. ඒ අනිවාර්යයෙන් මගේ දීනියගේ ආත්මය. එහෙම නැත්නම් මගේ දීනියගේ ආත්මය එන බවට ලකුණක් කියා ඇයට සිතුණා. තම දීනිය පැමිණෙනු ඇතැයි සිතූ මේරි ජේන් තව තවත් දැඩි ලෙස යාඥා කරන්න පටන් ගත්තා. ඇගේ දියණිය පෙනී සිටීම ඉතා ආසන්න බව ඇය දැන සිටියා. ඊළඟ දින දෙක පුරා එම දීප්තිමත් ආලෝකය තවත් දෙවතාවක් මතුවුණා. සෑම අවස්ථාවකම ඒ ඉතා ඉක්මනින් නොපෙනී ගියා. නමුත් මේරි ජේන් නැවතත් සිතුවේ හරි මොකක් හරි දෙයක් සිදුවෙමින් පවතිනවා. මගේ යාඥා පළදරනවා කියයි. අවසානයේ 4 වන රාත්‍රියේදී මේරි ජේන් සේ කාමරයේ යාඥා කරමින් සිටියේදී කාමරය මැද ආලෝකයක් මතුවුණා. කාමරය සීතල වන්නට පටන් ගත්තා. මෙවර ආලෝකයේ පෙනී නොපෙනී යනවා වෙනුවට මේරි ජේන් විස්තර කළේ තම දීනිය එම ආලෝකය තුළින් එළියට පැමිණ හදිස්සියේම කාමරය මැද පෙනී සිටි ආකාරයයි. මේරි ජේන් පැවසුවේ තම දීනිය සම්පූර්ණයෙන්ම කළු පැහැති ඇඳුමකින් සැරසී සිටි බවත් ඇගේ සම ඉතා සුදු මැලවී තිබූ බවත් ඇගේ දැස් අඳුරු ගුහා මෙන් දිස් වූ අතර ඇගේ කෙස් කලඹ පහළට කඩා වැටී තිබුණු බවත් ඇය නිසලව තම මව දෙස බලා සිටි බවත් මාසයක් තිස්සේ තම දියණියගේ ආත්මය ගෙන්වා ගැනීමට උත්සාහ කළද ඒ සැබෑම සිදුවන විට මේරි ජේන් දැඩි ලෙස බියටපත් වෙලා ඒ නිසා ආත්මය තමා දෙසට ඇවිදගෙන එද්දී මේරි ජේන් බියෙන් පසුපසට යන්නට උනා. නමුත් බිත්තියට හේතු වූ පසු ඇය තමාටම ධෛර්ය ලබා ගැනීමෙන් කියා සිටියේ තමා ශක්තිමත් විය යුතු බවත් මෙම ආත්මය සමග කතා කර සැබවින්ම සිදුවුවේ කුමක්ද යන්න සොයා දැනගත යුතු බවත්. ඒ මොහොතේ මේරි ජේන්ට ඇසීමට හැකි වූ එකම ප්‍රශ්නේ වුණේ ඔබ මිය ගියේ කොහොමද යන්න. ඇය එම ප්‍රශ්නය ඇසූ සැනින් සෝනාගේ ආත්මය එකතැන නතර වුණා. ඉන්පසු සෝනා කතා කරන්න පටන් ගත්තා. සෝනාගේ මුව විවෘත කළ විට එයින් පස් පිටතට වැగిරෙන්න පටන් ගත්තා. අනතුරුව ඉතා ගොරෝසු සහ බිඳුණු හඬකින් ඇය තම මවට ඒ කතාව පවසන්න පටන් ගත්තා. ඇය පැවසුවේ එරස්මස්
ප්‍රජාව ඉදිරියේ ඉතා හොඳ පුද්ගලයෙකු ලෙස පෙනී සිටියත් නිවසේ බිත්තිය ඇතුළත ඔහු රකුසෙකු බවයි. ඉතා සුළු කරුණු සම්බන්ධයෙන් පවා ඔහු ඇයට පහර දුන් අතර මහා හඬින් කෑ ගැසුවා. ඉන්පසු ජනවාරි 22 වෙනිදා රාත්‍රියේ එනම් එරස්මස්ගේ සහායකයා විසින් පඩිපෙළ පාමුල තිබී සෝනාගේ සිරුර සොයා ගැනීමට දිනකට පෙර එරස්මස් එදින රාත්‍රී ආහාරය සඳහා පිළියෙල කළ කෑම සම්බන්ධයෙන් සෝනා සමග දැඩි ලෙස කෝපයටපත් වූ බවත් සෝනාගේ ආත්මය මේරි ජේන්ට පැවසුවා. ඔහුට රාත්‍රී ආහාරය සඳහා මස් අවශ්‍ය වී තිබුණත් ඇය වෙනත් යමක් සාදා තිබීම නිසා ඔහු දැඩි ලෙස උමුතු වී සිටියා. සෝනා එරස්මස්ට පැවසීමට උත්සාහ කළේ ඇය තවමත් කෑම පිළියෙල කර දෙන බවත් ඔහුට කෑමට වෙනත් යමක් ඇති බවත් කරුණාකර සංසුන් වෙන ලෙසත්. නමුත් එරස්මස් එකවරම නැගී සිටි. සෝනාගේ බෙල්ලෙන් තදින් අල්ලා ඇයව බිමෙන් ඉහළට එසෙව්වා. සෝනාගේ ආත්මය මේරි ජේන්ට කතාවේ මේ කොටස කියද්දී ආත්මය කතා කරන එක නතර කරා. ඇගේ මුහුණේ අතිශය භීතික ස්වභාවයක් මතුවුණා. ඒක හරියට ඇය එරස්මස් අතින් තමාට සිදු වූ බිහිසුණු මොහොත නැවතවරක් අත්විඳිනවා වගේ. ඇය ඒ බිහිසුණු මුහුණින් යුතුව එහි සිටගෙන සිටියා. ඇගේ මුහුණේ ඒ බිහිසුණු පෙනුම තිබියදීම ආත්මය පොළොවෙන් ඉහළට එසවෙන්නට පටන් ගත්තා. ඉන්පසු සිය කට විවෘත කළ සෝනා එයින් කිසිදු ශබ්දයක් පිටුනේ නැහැ. ඒ වෙනුවට මුළු කාමරයේම තිබූ වාතය එම ආත්මයේ විවෘත මුව තුළට ඇදී යන්නක් මෙන් දැනුණා. ඉන්පසු එක්වරම මහා පිපුරුම් හඬක් ඇහුණු අතර ආත්මයේ සිරුර මේරි ජේන් දෙසට හැරී තිබියදීම එහි හිස පමණක් ක්ෂණිකව ඉතා දරුණු ලෙස අංශක 180කින් ආපසු කැරකුණා. මෙම සිදුවීමෙන් පසු මේරි ජේන් අඳුන් කුඳුන් වී බලා සිටියා. ආත්මය හදිසියේම නැවත බිම පතිත වුණා. ආත්මයේ ඉදිරිපස මේරි ජේන් දෙසට හැරී තිබුණද ආත්මයේ මුහුණ තිබුණේ පිටුපසට හැරිලා. ඉන්පසු සෝනාගේ ආත්මය ආපසු හැරී කාමරයෙන් පිටතට ඇවිදට යන්න පටන් ගත්තා. ඇය තම සිරුර ආපසු හැර වූ නිසා වැරදි පැත්තට හැරී තිබූ ඇගේ හිස දැන් නැවතත් මේරි ජේන් දෙසට යොමු වෙලා තිබුණා. මේ අවස්ථාවේ ආත්මය සිනාසෙමින් සිටි බව මේරි ජේන් පැවසුවා. සෝනාගේ ආත්මය පිටව යාමට මොහොතකට පෙර ඇය සිය මවට පැවසුවේ දැන් ඔබට පේනවාද ඔහු මට කළ දේ කියා. ඉන්පසු සෝනා එක්වරම අතුරුදහන් වුණා. කාමරය නැවතත් උණුසුම් වුණා. ඒ අවස්ථාවේ මේරි ජේන්ට හදිසියෙම දැඩි තෙහිට්ටුවක් දැනුණා. මේරි ජේන් ඇඳ මත වාඩි වී හඬා වැළපුණා. පසුදා උදෑසන ඇය වහාම අවදි වී නීති නිලධාරියාගේ කාර්යාලය වෙත දිව ගොස් තම දියණියගේ ආත්මය දුටු ආකාරයත් එරස්මස් ඇගේ ගෙලසිර කර මරා දැමූ බව එම ආත්මය තමාට පැවසූ ආකාරයත් විස්තර කළා. නීති නිලධාරියා මේරි ජේන්ගේ කතාවෙන් බෙහෙවින් කම්පනයටපත් වුණා. ඌ වහාම වෛද්‍යවරයා වෙත ගොස් සෝනාගේ සිරුර නැවත පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටියා. ඒ ඇගේ ගෙලෙහි මරණයට හේතු ලකුණු තිබේදයි සොයා බැලීමට. නීති නිලධාරියා මේ ගැන ඇසූ විට වෛද්‍යවරයා ඔහුට පැවසුවේ සෝනා මිය ගොස් සිටි දින කළ පරීක්ෂණයේදී එරස්මස් මුළු වෙලාවම ඇයගේ හිස අසලම රැඳී සිටි බවයි. ඔහු සෝනාගේ හිස පිරිමදමින් සහ ඇගේ හිසකෙස් පීරමින් සිටි බවත්. දැන් ඒ ගැන නැවත සිටින විට ඔහු එම හිසකෙස් වලින් ඇගේ ගෙල ප්‍රදේශය වසාගෙන සිටින්නට ඇති බවත් වෛද්‍යවරයාට වැටහුණා. එපමණක් නොව සෝනා මිහිදන් කිරීමට මොහොතකට පෙර මේ ඇගේ ප්‍රියතම ස්කාෆ් එකයි පවසමින් එරස්මස් ඇගේ ගෙල වටා ස්කාෆ් එකක් දැමූ අයුරුද ඔහුට මතක් වුණා. සමහර විට ඇගේ ගෙලෙහි තිබූ ලකුණු සැඟවීමට ඔහු එලෙස උත්සාහ කරන්න ඇති බව ඔවුන්ට වැටහුණා. ඔවුන් සෝනාගේ සිරුර ගොඩගෙන එරස්මස් දැමූ ඒ ස්කාෆ් එක ඉවත් කළ විට ඇගේ ගෙල පුරා ඇඟිලි සලකුණු වැනි සලකුණු තිබෙන බව ඔවුන් දුටුවා. වැඩිදුර පරීක්ෂණවලදී ඔවුන්ට පෙනී ගියේ ඇගේ ගෙල සැබවින්ම කැඩී ඇති බවත් ඇගේ ශ්වාසනාලය තෙරපි පොඩි වී ඇති බවත්. වෛද්‍යවරයා සහ නීති නිලධාරියා මේ කරුණු එකවරම තහවුරු කරගත් පසු මිනිත්තු කිහිපයක් ඇතුළත එරස්මස්ව තම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබුවා. නැවත පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයා සහ නීති නිලධාරියා යන දෙදෙනා සෝනාගේ ගෙලෙහි තිබූ ඒ සලකුණු එක්වරම දුටුවා. එරස්මස්ගේ නඩු විභාගයේ අතරතුර මේරි ජේන් සාක්ෂි කූඩුවට නැග තම දියණියගේ ආත්මය තමා වෙත පැමිණි ආකාරයත් එරස්මස් ඇයව මරා දැමූ බව විස්තර කළ ආකාරයත් පැවසුවා. එම සාක්ෂිය කෙතරම් ප්‍රබල වූ ආදයක් ඝාතනය සඳහා පැහැදිලි චේතනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වුණත් ජූරි සභාව එරස්මස් වැරදි කර බව තීරණය කළා. මූලික වශයෙන් ඔහුව වරදකරු කළේ මේරි ජේන් පැවසූ ආත්මය පිළිබඳ කතාවේ තිබූ විශ්වාසනීයත්වය මතයි. එරස්මස්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නිය වුණා. නමුත් සිරගත වී වසර 3කට පසුව ඔහු සිරගත වී සිටියදී බන්ධනාගාරය තුල පැතිරී ගිය අභිරහස් රෝගියකින් ඔහු මිය ගියා. සෝනා සමග විවාහ වීමට පෙර එරස්මස් තවත් දෙවරක් විවාහ වී සිටි බවට හෙළි වුණා. ඔහුගේ එක් බිරිඳක් ඔහු ප්‍රචණ්ඩකාරී වූ නිසා ඔහුගෙන් දික්කසාද වී තිබුණා. අනෙක් බිරිඳ ඔවුන්ගේ දුම් කවුළුව අලුත් වැඩියා කිරීමට ඔහුට උදව් කරමින් සිටියදී හදිසියෙම ගඩොලක් ගැලවී හිසේ වැදීමෙන් සිදු වූ අහඹු අනතුරකින් මිය ගොස් තිබුණා. අද වන විට සෝනා මිහිදන් කර ඇති බටහිර වර්ජිනියාවේ සුසාන භූමිය අසල සමරු පුවරක්ති අතර එහි කොටසක මෙසේ සඳහන් වේ. ආත්මයකින් ලබාගත්
සාක්ෂි මත පදනම්ව මිනීමැරුම් නඩුවක් විසඳීමට උපකාරී වූ ඉතිහාසයේ දන්නා එකම අවස්ථාව. ඉතින් අදට එපමණයි. ඔබ අද කතාවට ප්‍රිය කරා නම් අමුතු අඳුරු සහ අභිරහස් සිදුවීම් වලට උනන්දු නම් ලයික් කර අපේ channel එක subscribe කරන්න. අතීතයේ වැළලී ගිය මෙවැනි අඳුරු සහ භීෂණ කතා රසක් ඔබට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි.